හායි කොහොමද ඉතින් ඔන්න අද අපි මැලේ අච්චාරු හදන්න තමයි යන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා හොඳින් පිරිසිදු කරලා වේලලා අරගත්ත කැරට්, බීලුණු, මාළු මිරිස් තීරුවලට කපාගෙන අවශ්‍ය හරියට කපාගත්තාම හරි. ඊට අමතරව හොඳින් පිරිසිදු කරලා වේලාගත්ත ඉඟුරු සුදුලුණු අඹරලා ඒ වගේම රතුලූුණු තව විනාකිරි වලින් පොඟවාගත්ත අපි විනාකිරි වලින් මේ පොඟවලා ගන්නේ අබවල තින තිත්ත ගති නැතිවෙන්න. ඊට පස්සේ පිරිසුදු කරලා වේලලා අරගත්ත මැටි වලඳකට විනාකිරි කෝප්ප භාගයක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ විනාකිරියකට අර අපි කලින් අඹරලා ගත්ත ඉඟුරු සුදුලුණු පේස්ට් එකත් ඊට අමතරව විනාකිරිවල පොඟවලා අරගත්ත අඹරලා අරගත්ත අබ ටිකත් එකතු කරනවා. තව මිරිස්කුඩු තේ හැන්දක්, අවශ්‍ය ප්‍රමාණයට ගම් මිරිස්, ඒ වගේම රසායනික ලුණු, තව සීනි මේස හැඳි 4ක් විතර මෙහෙමයි. සීනි නම් දැන් ඕගොල්ලෝ මේ පැන් රසට වැඩිපුර ආස කෙනෙක් නම් ඕගොල්ලන්ට ඒ අවශ්‍ය විදිහට සීනි දාන එක අඩු වැඩි කරලා අරගන්න පුළුවන්. ඒ කළා අපි මේ අමුද්‍රව්‍ය හැම එකක්ම හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරලා ඉවර වෙලා මේක විනාඩි 20ක් පැත්තකින් වහලා අරන් තියන්න ඕනේ. එතකොට අර අබවල තියෙන තිත්ත ගතිය නැති වෙලා අපිට හොඳ රස පේස්ට් එකක් හදාගන්න පුළුවන්. මීට අමතරව කැමති කෙනෙක්ට කුරුඳු පොතු එනසල් කුඩු කරලා එකතු කරගන්න පුළුවන් මේ මිශ්‍රණයට. ඒක තමන්ගේ කැමැත්ත අනුව දානවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන්. එතකොට හැබැයි අපිට හොඳ සුවඳක් මේ අච්චාරුවේ අරගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා රටින්දි ග්‍රෑම් 250ක් උණු වතුරේ පොඟවලා පොත්තු සහ ඇට ඉවත් කරලා අරගන්න ඕන. ඒකලා එකකින් අපි පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ පේස්ට් එකට රතු ලූණු, කපාගත්ත කැරට්, ඒ වගේම අපි කොටු හැඩයට කපාගත්ත බීලූණු සහ මාළු මිරිස් ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි ඒ විදිහට රටින්දි වල කලවම් කරගත්ත අමුද්‍රව්‍ය ටික. ඊට පස්සේ අපි අර කලින් සාදගත්ත විනාකිරි මිශ්‍රණය තියෙනවානේ. ඉතින් විනාකිරි මිශ්‍රණයට මේ සියල්ලම දාලා හොඳින් කලවම් කරලා වහලා පැත්තකින් අරන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක හවස කන්න ගන්නවා නම් උදේ වගේ හදාගන්න. එහෙම නැත්නම් දවසක් විතර තියලා පාවිච්චිට අරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදලා බලලා රසයිද කියලා හදන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් අයත් බලලා ඉක්මනින්ම හදන්න. ගිහින් එන්නම්. බයි.